හායි ළමයි. ඉතින් කොහොමද? එන්න අද මාත් එක්ක කොරියාවේ පන්සලකට යන්න. ඉතින් බලන්නකෝ අද පන්සලේ බුදු කුටියක් රිපෙයාර් කරනවා. ඉතින් ඒක නිසා අපි දෙවෙනි බුදු කුටියට ගියා. බලන්නකෝ ඒක ඇතුළ හරිම ලස්සනයි. හරිම සංසුන්. හිත නිදහස් වෙනවා. ඉතින් කවුරුත් නැහැ. ඉතින් අපි එතනට වෙලා බුදුන් වැඳලා හඳුන් කූරපත්තු කරලා චුට්ටක් වෙලා හිටියා. ඉතින් මේ බුදු පිළිම නම් ටිකක් වෙනස්. ලංකාවේ බුදු පිළිම වගේ නෙමෙයි. ඉතින් ඒක ඇතුළ හරිම ලස්සනට සරසලා තියෙනවා. බලන්නකෝ ඉතින් කොච්චර ලස්සනද කියලා. දැක්කාම හිත නිමනවා. හරිම සංසුන්. ඉතින් මේ තියෙන්නේ එතන ඉඳන් එළිය වීව් එක. හරිම ලස්සනයි. එතනින් තව චුට්ටක් උඩට වෙන්න කන්ද වගේ. ඉතින් එතන තව බුදු කුටියක් තියෙනවා. එතනට යන්න තියෙන්නේ මෙන්න මේ ගල් කඩපොළ දිගේ. ඒ හරිය චුට්ටක් කැලෙත් වගේ. ඉතින් බලන්නකෝ. මේ තියෙන්නේ ටිකක් කැලේ ඇතුළට වෙන්න තියෙන බුදු කුටිය. එතන ඉඳන් වටේ බැලුවාම සේරම ගස් තමා පේන්නේ. පේනවනේ කඳුවල එහෙම ලස්සන. ඔය පල්ලෙහෙන් පේන්නේ පන්සලේ අනිත් කෑල්ල. මේ පේනවනේ එතන ඉඳන් පල්ලෙහා බලද්දී චූටි කන්දක් වගේ තමයි පේන්නේ. ඉතින් එතන උඩට යන්න තව එහා පැත්තෙන් පාරකුත් තියෙනවා. මේ බලන්නකෝ මෙතන ඉඳන් පන්සල පේන ලස්සන. ඉතින් අපි බුදුන් වඳලා ඉවර වෙලා ඔන්න ආපහු පල්ලෙහාට යනවා ගෙදර යන්න. මේක නම් හරියට මොකක්ද කියන මම දන්නේ නැහැ. ඒ වුණාට මම chat GPT එකට ෆොටෝ එකක් දැම්මහම ඒකෙන් කිව්වේ බුදුන් වඳින්න කලින් අත්පා පිස්සු කරගන්න තැනක් කියලා. ඒ වුණාට මම දැකලා තියෙනවා කට්ටිය මෙතනින් පැම්බවනවා. බලන්නකෝ එතන නම් වටෙත් පේන ලස්සන. ඉතින් මෙතන ලස්සන බෙන්ච් දෙකකුත් තියෙනවා. හරිම නිදහස් චුට්ටක් වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ එතනම තිබ්බ ලස්සන ස්ටැචු එකක්. ඉතින් මේව නම් හරියට මොනවාද කියලා මම දන්නෙත් නැහැ. ඒ වුණාට හරිම ලස්සනයි. බලන්නකෝ. ඉතින් මේක මොකක්ද කියලා ඔයාලා දන්නවද? දන්නව නම් කියාගෙන යන්නකෝ. ඉතින් ඊට පස්සේ අපිට ලස්සන පොඩි පොන්ඩ් එකක් හම්බුණා. ඉතින් ඒකේ ලස්සන මාළු ගොඩක් හිටියා. අපි එතනින් ෆොටෝ ගැහැව්වා. ඉතින් මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක. අපිට ඒක හම්බුනේ අන්තිමට තමයි. අපි අනිත් පැත්තෙන් ආවේ. ඉතින් ඔන්න අපි අයිස්ක්‍රීම් එකක් කකා ගෙදර ගියා. බයි බයි. ආයෙ හම්බෙමු. පරිස්සමෙන් ඉන්න.